අර කොළඹ ප්‍රසිද්ධ පාසලක දරුවෝ වගේ. මේක හෙට ඉඳන් කරන්න මේ තරුණ මහත්තුන්. අපේ තාත්තලා මේක හෙට ඉඳන් කරන්න. මං කොහරි කියන බණක් අහලා පන්තිබාර ගුරුතුමා කියනවා හාමුදුරනේ කොල්ලෝ සේරම මේ ගෲප් එකට ෆොටෝ දානවලු මොනවාද? මේ හන්දේ බුදුහාමුදුරන්ට බීම පූජා කරනවලු. පන්තිබාර සර් ඇහුවලු ළමයින් උසස් පෙළ පන්තියේ දඩබ්බර කොල්ලෝ. මේ කාලේ කොහොමද තරුණයෝ බණ අහනවනේ. මේ කත්නුරේ හාමුදුරුවන්ගේ බණක් ඇහුවා සර්. මේ මං අර කියන්නේ කහට කෝප්පයක්වත් ගිලම්පසට තියන්න කියලානේ. කොල්ලෝ තේවා කරන්න කම්මැලිනේ. කඩෙන් අරගෙන ගියා බීම බෝතලයක්. ඔක කරන්න බැයිද ඊට ඉඳලා? ෆ්‍රිජ් එකෙන් දැම්මා. හන්දෑවට මොකද කරන්නේ? අර බීම ටික වීදුරුවකට දාලා බුදුහාමුදුරුවන්ට ගිලම්පසට බීම වීදුරුවක් තියනවා පින්නතුනේ. පින් සිද්ධ වෙන්නේ නැද්ද? රුපියල් 200ක් සිගරට් දෙකයි. ඕක හෙට ඉඳන් කරන්න. සංසාරේ කවදාවත් වරදින එකක් නැහැ. බැරි වේද ඔය සිගරට් දෙකක් බොන එක නවත්තලා බීම් බෝතලයක් අරගෙන මේක පටන් ගන්න. මේක ආරම්භ කරන්න. ඔහොම පටන් ගත්තාම ඔය ගමනේ කෙලවර කොතනද කියලා හිතා ගන්න බෑ. සම්බුද්ධ ශාසන